හොඳ සංනිවේදකයෙක් වුණහම මනුෂ්‍යත්වයේ ගුණාංග ප්‍රගුණ කරන්න ඕනේ. ආදරය, කරුණාව, ඉවසීම, සවන් දීම, ගෞරවය වගේ මේ හැම ගුණාංගයක් ඇතුළෙම තියෙන්නේ මොනවාද? සංනිවේදනය කියන එක. ඔයා හොඳ සංනිවේදකයෙක් වෙන තරමට හොඳ ඉහළ සංනිවේදන ගුණාංග ඔයා ප්‍රගුණ කරන තරමට ඔයාට මුණ දෙන්න තියෙන ප්‍රශ්න, ගැටලු, අරගල හරිම අඩුයි. මිනිස්සු අතර තියෙන අදහස් ඍජුව ඉවසීමෙන් තේරුම් කරලා කියන්න බැරි නිසා ගොඩාක් මිනිස්සු විඳවනවා. හැමදේම හිතේ තද කරගෙන ඉන්නවා. කියලා විසඳගන්නේ නැති තැන පාර්ශව දෙකක් එහෙම නැත්නම් පාර්ශව දෙක තුනක් විඳවනවා. අසහනයෙන් පීඩණයෙන් ඉන්නවා. කටින් වචන වලින් කියන්න බැරි නම් ලියුමක් ලියලා දෙන්න. වොයිස් එකක් දාන්න. මැසේජ් එකක් ටයිප් කරලා දාන්න. අද ඕන තරම් ක්‍රම තියෙනවානේ. සංනිවේදනයේ තියෙන්නේ ප්‍රශ්න විසඳගෙන අවබෝධයෙන් ඉස්සරහට යන්න.